Nethuwan Family YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අපි ඔක්කොමලා තායිලන්ඩ් වල ඉඳලා ගන්න අන්තිම ෆොටෝ එක තමයි මේ. මොකද මම එහෙම කියන්නේ අපි දැන් මේ තායිලන්ඩ් එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. අපි දැන් නිව්සීලන්ඩ් යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. අපි දැන් අම්මටයි තාත්තටයි කතා කරලා මේ පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මේ වෙලාව හරිම දුක හිතෙන වෙලාවක් වුණා අපි හැමෝටම. මොකද අපි අම්මයි තාත්තයි එක්ක අවුරුදු 16ක්ම එක ගෙදර අපි දුක සැප බෙදාගෙන එකට ජීවත් වුණා. ඉතින් දැන් මේ දෙන්නව දාලා යන්න හරිම දුකයි. ඒ වුණාට අපි අපේ අනාගතය ගැන හිතලා ඒ දුක තුනී කරගෙන ගමන යන්න පිටත් වුණා. පාස්ටර් ක්‍රිස්ටිත් අපිත් එක්ක එයාපෝට් එකට ආවා. ඉතින් ගොඩාක් ස්තුතියි එයාපෝට් එකට ඇවිල්ලා අපි වෙනුවෙන් කරපු ඒ හැම දෙයකටම. අපි ඩියුටි ප්‍රී එකෙන් දිගටම ඉස්සරහට ඇවිදගෙන යනකොට ඉතින් අපේ බබාට මොනවා හරි බොන්න ඕනි කියලා කිව්වා. ඉතින් අපි මේ ආට මොනවා හරි ඩ්‍රින්ක් එකක් අරන් දෙන්න තමයි දැන් මේ මෙතෙන්ට ආවේ. අපි දෙන්නට මැංගෝ ජූස් දෙකකුයි බබාට චොකලට් ඩ්‍රින්ක් එකකුයි තමයි අපි ගත්තේ. අපි ගියේ කැතේ පැසිෆික් ෆ්ලයිට් එකේ. ඒ ෆ්ලයිට් එක තමයි අර ඈත නවත්තලා තියෙන්නේ. අපි දැන් ඉස්සෙල්ලාම හොංකොං වලට තමයි යන්නේ. හොංකොං වල පැය 2යි විනාඩි 15ක ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඉතින් අපි හොංකොං යන්න හොංකොං වීසා ගන්න ඕනුනේ නැහැ. මොකද අපි එයාපෝට් එකෙන් එළියට ගියේ නැති නිසා අපිට හොංකොං වීසා ගන්න ඕනේ නැහැ කියලා කිව්වා. අපි දැන් චෙක් ඉන් වුණා. දැන් අපි මේ ෆ්ලයිට් එකට තමයි යන්නේ. අද ෆ්ලයිට් එකේ ගොඩක් සෙනග හිටියා. ඇත්තටම අපි මේ කැතේ පැසිෆික් ෆ්ලයිට් එක තෝරගන්න එක හේතුවක් වුණා බර ප්‍රමාණය. අපිට ගෙනියන්න පුළුවන් බර ප්‍රමාණය ටිකක් වැඩි. මොකද කිලෝ 46ක් ගෙනියන්න පුළුවන්. එක්කෙනෙකුට බෑග් දෙකක් දාන්න පුළුවන්. එක බෑග් එකක කිලෝ 23ක් තියෙන්න ඕනේ. කිලෝ 23 ගානේ බෑග් දෙකට කිලෝ 46ක් දාන්න පුළුවන්. ඊට අමතරව හෑන්ඩ් ලගේජ් එකේ කිලෝ 7ක් ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ ෆ්ලයිට් එක හොඳයි කියලා මේක තෝරගත්තා. බබා මිඩල් එකට එන්න. Welcome aboard. මේ ටිකේ තියෙනද? ඔය මගේ ඉස්සලම දාන්න. Ladies and gentlemen, we are now waiting for passenger. Miss Wen had told, Miss Wen had told, Miss Fion No Yi, Mr. Q, Miss Chen Menshi, Miss Chen Menshi, Miss Lu Qingja, Miss Lu Qingja. The requirement that all hand carried items 以體積或重量
අපි අතේ ගෙනාපු බෑග් වලට අමතරව තව අපි බෑක්පැක් දාගෙනත් ආවා. ඉතින් අපි සමහර බෑග් උඩ දාන්න ඉඩ නැති නිසා අපි ඉඳගෙන හිටපු තැනිනුත් තියාගත්තා. 各位旅客，根据安全条例规定，所有手提行李都必须放在前座下方的空位或行李柜内。当您打开行李柜时，请小心，以免行李滑落。如行李柜已放满，请将柜门关闭。谢谢您的配合。 අපි තායිලන්ඩ් වල ඉන්න අන්තිම මිනිත්තු කීපේ තමයි මේ. දැන් ෆ්ලයිට් එක පිටත් වෙන්න ළඟයි. ඉතින් ඊට කලින් අපි ප්‍රියන්තගේ අම්මටයි තාත්තටයි කෝල් එකක් දුන්නා. අපේ ගේ තියෙන්නේ එයාපෝට් එක ළඟ නිසා අම්මයි තාත්තයි අපිව එයාපෝට් එකට දාලා ඒගොල්ලෝ දැන් ගෙදර ගිහිල්ලා තමයි හිටියේ අපි කෝල් කරනකොට. Hello. Hello. Hello, Ati. Ati givenang. Would you have some clothes I have set for you? ප්‍රියන්තගේ අම්මටයි තාත්තටයි කතා කරලා ඉවර වෙලා අපි අපේ අම්මටත් කෝල් එකක් අරගත්තා. Then time. Yeah, now not to time the flight ticket. Items into your bag compartments or check out when landing. Electronic devices are switched off or set to airplane mode. Bluetooth and Wi-Fi functions can be ෆ්ලයිට් එකට නැග්ග වෙලේ ඉඳලා අපේ බබා හරියට බිසි. මේ පේනවනේ. තායිලන්ඩ් ඉඳලා හොංකොං යන්න පැය 2ක් විතර ගියා. ඉතින් ඒ පැය දෙකම අපේ බබා නිදාගත්තේ නෑ. ওই වගේ කාටුන් බල බල තමයි ගියේ. ටේබල් එක එහෙම එළියට අරගෙන අපේ බබා ඔය කෑම කන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. එක අතකින් ටේබල් එක ගන්න කියලා හැදුවට මගේ ටේබල් එක ගන්න බැරි වුණා මට. මොකද අනිත් අතේ කැමරාව නිසා. ඊට පස්සේ කැමරාව පැත්තකින් තියලා මගේ ටේබල් එකත් මම ලෑස්ති කරගත්තා. Stir-fry noodle with shrimp ha. And the second choice is the pork curry with rice. This one a little bit spicy but also nice. Spicy, she doesn't like. So maybe the first one is not spicy ha. How about you, madam? Same. Certainly ha. We have ice cream for you also. Here we go. Be careful, the milk is hot, huh? May I get you something to drink? Would you care for some red wine? Orange juice, apple juice for you? Orange juice, certainly ha. Apple juice. Certainly ha. කෑම එක වීඩියෝ කරගන්න අමතකුණා මට. අපි දැන් මේ හොංකොං එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් අපි මේ ඉන්නේ හොංකොං එයාපෝට් එකේ. මේ එයාපෝට් එක ගොඩාක් ලොකුයි. ඒ වගේම තමයි මේ එයාපෝට් එක හරිම ලස්සනයි. ඒ වගේම free wifi තියෙනවා. ඔයාලට ඒ free wifi use කරන්නත් පුළුවන්. මෙතන ලස්සන ඩෙකොරේෂන් එකක් තිබුණා. ඒකේ තියෙන මල් පිපෙනවා වගේ පේන්න තමයි හදලා තියෙන්නේ. ඉතින් මම එතන ගොඩක් වෙලා ඒක බලාගෙන හිටියා. හරි ලස්සනයි. ඇත්තටම මේ මල් පිපෙනවා අපිට පේනවා. අපි මෙතනින් ෆොටෝස් එහෙම අරගෙන ඊළඟට මේ යන්නේ අපේ බබාගේ ආසම තැනට.
ඉතින් එයා එයාපෝට් එකට ආපු වෙලේ ඉඳලම කිව්වේ අපි සෙල්ලම් කරන තැනට යමු කියලා. ඉතින් මේ අපි දැන් එයාව සෙල්ලම් කරන තැනට තමයි එක්කගෙන යන්නේ. මේ සෙල්ලම් කරන එකට සල්ලි කීයක්වත් ගෙවන්න ඕනේ නැහැ. බබාලට කැමති වෙලාවක් එතන සෙල්ලම් කරන්න පුළුවන්. මෙතනින් තියන්න. අපි මේ එයාපෝට් එකේ පැය 2යි විනාඩි 15ක් ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම මේ වගේ සෙල්ලම් කරන්න මෙහෙම තැනක් තිබුණ එක ගොඩාක් වටිනවා. නැත්තම් ඉතින් පොඩි ළමයිව ඉච්චර වෙලා තියාගෙන ඉන්න හරි අමාරුයිනේ. ඉතින් අපේ බබා නම් හරිම ආසාවෙන් මෙතන සෙල්ලම් කර කර හිටියා. අපිට වෙලාව යනවා දැනුනෙත් නෑ. සෙල්ලම් කළා ඉවර වෙලා අපි ආවා ෆුඩ් කෝට් එකට. බබාට මොන හරි බොන්න ඕනි කිව්වා. ඉතින් අපි පොඩි ස්නැක් එකක් ගත්තා මෙතනින්. දැන් අපි මේ යන්නේ ෆ්ලයිට් එකට. ඉතින් මේ තියෙන්නේ හොංකොං ඩියුටි ෆ්‍රී එක. මට හිතුණා අපි ඇවිදගෙන යන ගමන් පොඩි වීඩියෝ ටිකක් අරගෙන ඔයාලටත් හොංකොං ඩියුටි ෆ්‍රී එක කොයි වගේද කියලා පෙන්වන්න. හොංකොං එයාපෝට් එකේ චෙක් ඉන් වෙන්න තිබුණේ පේස් එක ස්කෑන් කරලා අපි දැන් මේ චෙක් ඉන් වෙන්න තමයි හදන්නේ. බබා Welcome. On the 15 came up, please, thank you. One step forward. This one. Thank you. මේ ආන්ටි තමයි මගේ බෑග් එක ගන්න උදව් කරේ. ඔන්න අපි ෆ්ලයිට් එක ඇතුළට ආවා. ඉතින් හොංකොං ඉඳලා නිව්සීලන්ත යන්නත් අපි ගියේ කැතේ පැසිෆික් ෆ්ලයිට් එකේමයි. පැය 10ක් තිබුණා අපිට මේ ෆ්ලයිට් එක. මේ ෆ්ලයිට් එක ගොඩාක් ලොකු ෆ්ලයිට් එකක්. ෆ්ලයිට් එකට නැගලා ටික වෙලාවකට පස්සේ අපේ ෆස්ට් මීල් එක ගෙනාවා. මේ ෆ්ලයිට් එකේ අපිට කෑම වේල් දෙකක් දුන්නා. මේ ඉස්සෙල්ලාම දුන්න කෑම එක.
බබාට ගත්ත නූඩල්ස් එක එයා සැරයි කියලා කිව්වා. ඊට පස්සේ මම මගේ බත් එකේ තිබුණ එළවලු තඹපු ඒවා ටික එයාට කන්න දීලා එයාගේ නූඩල්ස් එක මම ගත්තා. දැන් වෙලාව පාන්දර 2ට විතර වගේ ඇති. ඉතින් අපි කෑම කාලා 3 දෙනාම ටිකක් නිදාගත්තා. නිදාගෙන නැගිටලා මම පොඩ්ඩක් ජනේලෙන් බැලුවා එළිය. බලනකොට උදෙත් වෙලා. ඒත් අපිට තව පැය 4ක් විතර යන්න තියෙනවා. අපි ඉඳගෙන හිටියේ ප්ලේන් එකේ තටුව ළඟ. ඉතින් ඒ නිසා මට එළිය වීඩියෝස් ලස්සනට ගන්න බැරි වුණා. මොකද අර තටුව තමයි පේන්නේ වීඩියෝ කරනකොට. ඔන්න ඊළඟට අපේ දෙවෙනි කෑම වේලත් අපිට ගෙනල්ලා දුන්නා. මේ කහ පාටට තියෙන්නේ ඒක හදලා තිබුණේ බිත්තර වලින්. බිත්තර ස්ටීම් කළා වගේ හරිම රසයි ඒක. ඉතින් අපි නිව්සීලන්ත වලට ආවා. දැන් ෆ්ලයිට් එක තව ටිකකින් ලෑන්ඩ් කරන්න තමයි මේ හදන්නේ. දැන් අපි වලාකුළු වලටත් වඩා පල්ලෙහෙන් තමයි මේ ෆ්ලයිට් එක යන්නේ. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරා. ඇත්තටම හරිම ලස්සනයි මේ එයාපෝට් එකේ වටපිටාව. ඉතින් මම ඉස්සරහට මගේ channel එකෙන් ඔයාලත් එක්ක share කරගන්න නිව්සීලන්ත වල තියෙන ලස්සන දේවල්. ෆ්ලයිට් එකෙන් බැහැලා ඉස්සෙල්ලාම ගියේ ඩික්ලරේෂන් ෆෝම් එක ෆිල් කරන්න. මේ තියෙන්නේ ෆෝම් එක. එතනින් ෆෝම් 3ක් අරගෙන අපි 3 දෙනාටම ෆෝම් 3ක් ෆිල් කරා. යාලටත් කවදා හරි නිව්සීලන්ත එනකොට මේ ෆෝම් එක ඕන වෙයි කියලා හිතලා මම මේකේ තිබ්බ ප්‍රශ්න ඔයාලටත් පේන්නත් එක්කම වීඩියෝ එකක් ගත්තා. ඊළඟට අපි ගියේ අපේ බෑග්ස් ගන්න. අපි අපේ බෑග්ස් ටික මෙතනින් අරගෙන ඊළඟට අපි ඉමිග්‍රේෂන් එකට ගියා.
අපේ යාළුවෙක් එයාපෝට් එකට ඇවිල්ලා හිටියේ අපිව ගන්න. ඉතින් අපි යත් එක්ක මේ අපේ එපාර්ට්මන්ට් එකට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අර ඈතින් ඔයාලට පේන්නේ ස්කයි ටවර් එක. තායිලන්ඩ් වලට වඩා මම නිව්සීලන්ඩ් වල දැක්ක ලොකුම වෙනස තමයි හැම තැනම වගේ ලොකු ගස් වවලා තියෙනවා. අපි එපාර්ට්මන්ට් එකට ආවා. ඉතින් මේ තියෙන්නේ අපි 3 දෙනාම එනකොට අරගෙන ආපු බඩු ටික. ඉතින් අපේ බඩු ගොඩක් තිබුණ නිසා අපේ යාළුවා අපිව එක්කගෙන යන්න වෑන් එකක්ම අරගෙන ඇවිල්ලා තිබුණා. Hello, Asiana. වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයිත් ඉක්මනටම මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.